හෙලෝ ළමයි එනවද මාත් එක්ක මේසි යස් කරන්න මම කටාට හැම පොඩ වෙනසට ඇති ගණන් ගන්න එපා හොඳේ හෙම්බිරිස්සා හැදිලා ඉන්නේ හොඳට එහෙනම් යම් මාත් එක්ක මේසි යස් කරන්න ඔයාලට මේ වගේ සරලව වස් කරගන්න පුළුවන් මම වගේම ඔයාලා මේ විදිහට පිළිවෙල තියාගන්න වැඩ කරන් යන්නේ මෙලෙසින් මුලින්ම ඉතින් මෙහෙම පිහදාගෙන යන්න තමයි තියෙන්නේ මම මේ ගෙදර ඉඳලා දැන් සතියකට විතර පස්සේ තමයි බෝඩි මට ආවේ ඒක නිසා මේකේ හොඳටම දුවෙයි ඒකයි මෙච්චර විහදන්නේ මේ ඒක නෙමෙයි ඔයාලට පොඩි දෙයක් කියන්න තියෙනවා මම මේ අතු ගන්න මම කියන්නම්කෝ මෙහෙමයි YouTube කරන කට්ටිය සල්ලි ගෙවන කියලා දන්නවනේ ඒ සල්ලි ගෙවන්න නම් මේ අපේ තියෙනෝනේ දින 365ක් ඇතුළත හදපු subscribers 1000කුයි watch hours 4000කුයි දැන් පොඩි කේස් එකක් තියෙන්නේ මගේ දැන් 3000 ගණන් තියෙනවා watch hours subscribers 1000 කොහොමද හරියන්නේ තව 900 ගණන් ඕනේ watch hours මේ ප්‍රශ්නයකට තියෙන්නේ මේ ජනවාරි දන් කියන්නේ 2027 ජනවාරි දන් මේක අලුතෙන් අප්ඩේට් එකක් ඇවිල්ලා watch hours 8000ක් ඕනේ channel එක මොනටයිස් කරන්න නම් watch hours 8000ක් ඕනේ දැන් මට මාර ප්‍රශ්න වෙන්නේ මේ ජනවාරි වලට කලින් මම කොහොමද 4000 හදා ගන්න ඕනේ නැත්නම් මට 8000ක් ගන්න ඕනේ කියන්නේ මේ දැන් ගත්ත ප්‍රමාණයට වඩා තව ඩබල් ගන්න වෙනවා ඒක නිසා මට ඔයාලා කරන උදව්වක් විදිහට මේ මාස 4 මට කොහොම හරි watch hours 900ක් ගන්න ඕනේ ඒක නිසා මට මේ මාස 4 පුළුවන් තරම් ඔයාලා උදව් කරන්න මගේ වීඩියෝ ෂෙයා කරන්න මේ වීඩියෝ එක බලද්දි වෙනකම් බලන්න එතකොට watch hours මට හම් වෙනවා මට ඒක නිසා පොඩි උදව්වක් විදිහට හරි මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න කට්ටියට ෂෙයා මම මෙඩිසින් කරන ගමන් මේ ඔක්කොම කරගෙන ඉතින් මට වෙලාව ගොඩාක් වැදගත් ඒක නිසා මම ඔල්ලෝසුවක් මුලින්ම තියාගන්න කාලේ ගොඩක් අඩු හින්දා ඔල්ලෝසුවයි කැලෙන්ඩර් එකේ තමයි මට ඕන අවශ්‍යම දේවල් දෙක මේ බිත්තිය එක හදන ස්ටිකි නෝට්ස් ටිකක් දැන් පරණ වෙලා මං ගාව ස්ටිකි නෝට්ස් සෙට් එකක් නැහැ අතට මේ ටික ඉවරුණා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ මේ ටිකම ආයි ගහනවා ගලවලා ගලවමු අපි ගලවමු අපි ගලවමු තව දෙකයි කරන්ට් එක ගිය වෙලාවට කළුවරේ පාඩම් ගන්න බැරි ළමයි ඔන්න ගෙනවා චාර්ජ් කරන්න පුළුවන් සුපිරි භාණ්ඩයක්. ඇත්තට මේකත් කියන්න ඕනි මම මේ විකාර කරගෙන මේක අස් කරද්දී අපේ බෝඩි එකේ කවුරුත් නැහැ හොඳ වෙලාවට. නැත්තම් මෙහෙම මේක අස් කරන්න වෙන්නේත් නැහැ. මොකද මම වටේටම බඩු ටික දාගෙන ඉන්නේ. මම මේ ඕනම පොත් දෙක තුනක් විතරයි මෙතනින් තියාගෙන නැත්තම් පොත් ගොඩාක් තියෙනවා ඒවා මෙතන තිබ්බොත් එහෙම ඉවරයි. මේසෙ කඩන් වැටෙයිද දන්නේ. ඒ තරම් පොත් තියෙනවා. මේ තියෙන්නේ මගේ නෝට්බුක් එක. මේකේ තමයි මම අමතක වෙන ඒවා නැත්තම් ඊට පස්සේ ඔය නිකන් ඉන්න ගමන් එන අයිඩියාස් වගේ ඒවා ලියාගන්න. වීඩියෝ හදන්නත් අයිඩියාස් එන්නේ. ඔන්න ඉතින් කලින් තිබ්බ ටික මැලේ වෙදින් දැන් ඉතින් මට අනම්මනම් කියන්න එපා මේ පර්ණියෝ මායරනෝ ඒ ගාන මං ගාව මේවා ඉවරයි. ඒකයි කේස් එක. මේ තියෙන මගේ අහිංසක වොච් එක දුකට සැපට හැමදාම මෙයා මාත් එක්ක ඉන්නවා. මේසෙ රසර වෙන්නයි කියලාගෙන ආව සුපිරි බාණ්ඩ තමයි මේ. ඇත්තටම කියනවනම් මම මාවල් වලට පට්ට පිස්සෙක්. මාවල් බලපු නැති එක නැති තරම්. ස්පයිඩර්මෑන් එහෙම බලන්න ගියාද? වීඩියෝස් හදන ඒවාද නෝට් හදන ඒවාද ඔක්කොම මේකේ තමයි මම කරන්නේ. කොහෙ ගියත් මේක මං ගා. කැම්පස් එකේදී මොන වගේ ටැබ් එකක්ද ගන්න ඕන කියලා දැනගන්න ඕන නම් ඒකටත් වීඩියෝ එකක් දාන්නම් හොඳේ. කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙච්චර තමයි ඉතින් දැනට මට තියන්න තියෙන්නේ. මීට වඩා තිබ්බොත් ඉතින් මේසෙ ඉඩ නැහැ. Book full of tabs. I wrote my name on 3 fake vocab cards. I set a timer, then I stared at the wall. Found my lunch receipt and ignored it all. My highlighter's dry, my planner is mad. I made a to-do
one more page. I said that twice at this exact stage. Study, study, baby. I might study, study, baby. For like one whole night. Study, baby. Open that notebook, act like I tried. ඔන්න එහෙනම් ඒ වීඩියෝ එකත් ඉවරයි. ඉතින් මගේ මහන්සියටවත් ගැලපෙන්න ලයික්යක් කමෙන්ට් එකක් දාන්න ළමයි. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙනකම් ගිහිල්ලා එන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය බිෂොප් එකේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.